මුලින්ම මම ෆොටෝ එඩිටින් කරේ ගර්ල්ස්ලාත් එක්ක ෆොටෝස් එඩිට් කරා. කියන්නේ ගර්ල්ස්ලාගේ ෆොටෝස් අරගෙන ඒවට මම කට් අවුට් කළා. ඒ කට් අවුට්ස් හදලා දැම්මා. මුලින්ම මට ඒවට ලයික් එකක් කමෙන්ට් එකක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ මම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති හින්දා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා තරහ වුණාට පස්සේ ෆේක් account එකක් හදාගෙන මගේ රියල් account එකට කමෙන්ට් දාගත්තා. ඒ ෆේක් account එකට report වැදිලා මට කේන්ති ගිහිල්ලා මම live එකක් ගිහිල්ලා ඒ live එක viral වෙලා තමයි viral කියන තැන මං අඳුනගන්නේ. මේක තමයි වෙන්න ඕනේ කියන දේ. ඔව්. තැනට ආවේ. ඊට පස්සේ viral වුණාට පස්සේ මම ඒක දිගින් දිගටම කරලා content creator කෙනෙක් බවට පත් වුණා. නමුත් content creator කෙනෙක් වුණාට අර අනිත් content creators ලාට තියෙන තැන මට නැහැ. මොකද කියනවා නම් වීඩියෝ කරාට දැන් අනිත් content creators ලා TV program interviews වගේ දේවල් වලට ගියාට මට එහෙම යන්න chance එකක් නැහැ. එහෙමයි කියලා ඇත්තටම ගොඩක් දෙනෙක් සල්ලි කියන දේ ගැන හිතලා කරනවා content. මම සල්ලි නෙවෙයි හොයන්නේ. මට සල්ලි නෙවෙයි මිනිස්සුන්ගේ සතුට, මිනිස්සුන්ගේ හිනාව. අන්න ඕක ගැන මම ගොඩක් වෙලාවට හිතුවේ report වද්දාගෙන account එකකට damage කරගෙන තමයි මම ඒ ගමන ආවේ. ඇත්තටම වොලියුග විදිහට එනකොට සාමාන්‍ය මොනිටයිසේෂන් වත් හම්බ වෙන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත.